ඒකත් අපි ඉතින් Apple ගෙඩියක් බලාගෙනම කතා කරොත් අපිට ලේසියි. හරි. ඔන්න දැන් මං ගාව Apple ගෙඩියක් තියෙනවා. මේකෙදි මේ ස්ටිකර් එක කියන්නේ මේකෙදි තියෙන්නේ මේක නීතියක් නෙවෙයි. පළවෙනි කාරණේ මේක Apple වල ස්ටිකරයක් ගහන එක නීතියක් නෙවෙයි. අපි කලින් ලේබර් රෙගුලාසි ගැන කතා කරා වගේ නීතියක් නෙවෙයි. අර වටේට මේ දැලක් දාන එකත් නීතියක් නෙවෙයි. ඒ කියන්නේ ඒක නම් මෙහෙමයි අර ආහාර අපතේ යන එක වළක්වන්නනේ. ඒක නීතියකට වඩා ඒක ප්‍රයෝජනවත් වෙන එකක් තමයි මේ වෙලෙන්දට. මොකද එයා Apple 20ක් ගෙනාවොත් පාඩුවක් නෙවෙයි නිසා පාරිභෝගිකයේ පැත්තෙනොත් අපිටත් වාසියක්. මොකද අපිට හොඳ Apple ගෙඩියක් ළඟට හම්බ වෙන නිසා. හරි. දැන් මේක ගැන කියනවා නම් මේකේ තියෙනවා අංකයක්. මොකද්ද? අංකයක් තියෙනවා. ඕකේ සාමාන්‍යයෙන් අහගන්න මෙහෙමයි. පාඩමක් නෙවෙයි නිකන් ඔලුවට ගත්තා නම් හරි එදිනෙදා වෙළඳ පොළට ගියාට පස්සේ චුට්ටක් බලන්න. 4න් පටන් ගන්නවා නම් ඒ අංකේ ඒක කියන්නේ මේකේදී කියන්නේ මේ Apple ගෙඩිය කියන්නේ නිෂ්පාදනය. Apple ගෙඩිය නිෂ්පාදනය කියන්නේ මේක වගා කරලා තියෙන කොහොමද කියන එක. 4න් පටන් ගන්නවා නම් මේක කෘෂි රසායන යොදලා පාවිච්චි කරලා ඒ Apple ගෙඩිය හදපු එක. ඊළඟ කතන්දරේ තමයි මේක 8න් පටන් ගන්නවා නම් මේක ජානමය විදියට වෙනස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ අපි ගොඩක් වෙලා ආහාරවල එකක් තමයි බීජ ඉවත් කරලා හදනවා. ඒ වගේ තියෙන්නේ. එතකොට 8න් පටන් ගන්නවනේ. ඒක ජානමය විදියට වෙනස් කරපු එක. මේක 9න් පටන් ගන්නවා නම් ඒක කාබනික ගොවිතැන යොදලා තමයි ඒක කාබනික ගොවිතැනෙන් නිෂ්පාදනය කරුව Apple ගෙඩියක්. හැබැයි කියන්න සන්තෝසයි වෙළඳ පොලේ අර 8ක් නැහැ 9ක් නැහැ තියෙන ගොඩක් වෙලාවට 4 විතරයි. ඉතින් දැන් මේකත් මම මේ ගිහලා සුපර් මාකට් එකකින් ගත්ත මේ වැඩසටහනටම කරන්න ඕනේ හින්දා ඉතින් එදිනෙදා තියෙන්නේ කියන්නේ සමහර ඒවා තියෙනවා ස්ටිකර් නැති මේවා හැබැයි තියෙන ඒ වගේ තියෙන ගොඩක් වෙලාවට 4 විතරයි තියෙන්නේ. ඒක මෙහෙමයි සුදුසුද නැද්ද කියනවට වඩා මම අර හැම දෙයක්ම ගැනම කතා කරන්නේ ප්‍රසාද්. ඒ කියන්නේ අපිට කියන්න අයිතියක් නැහැ මේක සුදුසුද නැද්ද කියන එක මොකක් හරි විවිධ මොකක් හරි ඒ කියන්නේ පර්යේෂණ වාර්තාවකින් ඔප්පු වෙලා නැත්තම්. එකම දේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියන වචනේ තමයි කියන්න වෙන්නේ. එතකොට අපිට පුළුවන් නම් හොඳයි ඇත්තටම අපිට පළතුරු නැතුව නෙවෙයිනේ අපේ මේ තියෙන රටේ ඕන තරම් පළතුරු තියෙනවා. ඔච්චර පළතුරු වර්ග තියෙනවා. ස්වභාවික පළතුරු හොයාගන්න පුළුවන් තව. අනිවාර්යයෙන්. එතකොට මේකෙදී සාමාන්‍ය Apple ගෙඩියක අර ටිකක් හරි පොඩි ගුණාත්මක භාවය තියෙන මේකේ මේ ප්‍රතිඔක්සිකාරක කියලා જાතියක් තියෙනවා. එතකොට ඒක විතරයි ගොඩක් වෙලාවට මේ Apple ගෙඩියක වෙන්නේ. අනිත් කාරණේ ඉතින් පොඩ්ඩක් අපි අර නිකන් පොෂ් කියලා කියනවනේ. අපි Apple ගෙඩියක් නිකන් නේ Apple කන්න අන්න එහෙම මේක කීයක් විතරනවද සාමාන්‍යයෙන් දැන් ඕක මම ගද්දී දැනට නම් මට මිල හරියට මතක නැහැ බලමු ගහපේද මේකෙදී සාමාන්‍යයෙන් ලොකු මිලක් වෙනවා. ඉතින් මේ Apple ගෙඩිය කියන්නේ සරලව මම අද මේ වැඩසටහනට ගත්තනේ භාණ්ඩ ටික. ඒකෙන් සාමාන්‍ය බිල වුණා 650. ඒකේ රුපියල් ඉතින් 300ක්ම විතර ගියේ. ඉතින් මේ Apple ගෙඩිය තමයි වැඩිම මිල. ඉතින් ඕන තරම් ඉතින් අපේ ගමේ ගොඩේ ඕන තරම් පළතුරු තියෙනවා. ආයෙ මං කියනවා කන්න එපා කියලා නෙමෙයි කියන්නේ. අපි මං ආයෙ හැමදේම කියන්නේ අපි ඉන්නේ සතුටින් කාලා බීලා ඉඳලා මැරිලා යන්න. ඉතින් ඒ නිසා කන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඉතින් හොඳයි ඉතින් මේ ගමේ ගොඩේ පළතුරක් කන්න පුළුවන් නම් හොඳයි. ඇපලුත් කන්න. ඉතින් බලන්න ඉතින් ලේබල් එක ඔය කියලා දුන්නේ. ඉතින් මේක අර සාමාන්‍ය දැනීමට කියලා දුන්නේ. මේක නීතියක් නෙවෙයි. අර වගේ අංකයක් ගහලා තියෙනවා. ඊළඟ පාර ඇපල් ගෙඩියක් ගත්තී ෂුට්ටක් බලන්න. ඉතින් මොන අංකෙද තියෙන්නේ කියලා සහ ඔයාලා පොඩ්ඩක් බලන්න දැන් ඔයාලා මේ විදේශගත අයත් මේවා බලනවාදනේ. හැබැයි ලංකාවේ ඉතින් අර 8 9 නැති වුණාට බලන්න ඉතින් ඔයාලා පොඩ්ඩක් ගියාට පස්සේ බලන්නකො 8 9 නැද්ද? විදේශ රටවල කොහොමද රටවල තියනවද නැද්ද කියලා.